දොස්තර YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ear piercing කියලා කියන්නේ අද කාලේ ලොකු ෆැෂන් එකක්. ඒ ෆැෂන් එක යූස් කරන ඔයාලට ගොඩක් වටින දේවල් ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් මම කියන්නේ. ear piercing කරපු ඔයාගේ pierce කරපු තැන රතු වෙලා, ඉදිමිලා, රස්නේ වැඩි වෙලා, සැරව ගලනවා වගේ ලක්ෂණ තියෙනවද කියන එක ගැන ඔයා නිතරම සැලකිල්ලෙන් ඉන්න ඕනේ. අපේ කනේ කොටස් කීපයක් තියෙනවා. ඒකෙන් කාටිලේජ් තියෙන කොටසකුත් තියෙනවා. දැන් අර මම කලින් කියපු ලක්ෂණ ටික එන්නේ අපේ කනේ ආසාදනයක්, ඒ පියර්ස් කරපු තැන ආසාදනයක් ආවොත්. මේ ආසාදනය මේ කාටිලේජ් කොටසේ ආවොත් ඒකට රුධිර සැපයුම නැති වෙන්න පුළුවන්. එහෙම නැති වෙලා මේ ඉයර්ලොබ් නැත්තම් මේ කම්පෙත්ත කියන තැන ආසාදනයක් ආවට වඩා ලොකු බරපතල තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයාගේ කනේ හැඩය සදාකාලිකවම වෙනස් වෙන්න පුළුවන්. ආසාදනයක් ආපු ගමන් මේකට බෙහෙත් නොකර දීර්ඝකාලීනව හිටියොත් මේ රූපේ තියනවා වගේ කෝලිෆ්ලවර් ඉයර් කියන තත්වය ඔයාලට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කනේ හැඩය සදාකාලිකවම වෙනස් වෙනවා. ඉයර් පියර්සින් කරනකොට ඇති වෙන මේ ආසාදන තත්ත්ව වළක්ව ගන්න නම් ඔයාලා ඉයර් පියර්ස් කරන්න ප්‍රොෆෙෂනල් තැනක් භාවිතා කරන ටූල්ස් හොඳින් ජීවාණුහරණය කරන තැනක් තෝරගන්න. නිතරම කන අල්ලන එකෙන් වළකින්න. නෑවම කන තෙමුනම ඉයර් පියර්සින් කරපු තැන හොඳින් වේල ගන්න. ඉයර් පියර්ස් කළාට පස්සේ සති 2-3ක් විතර යනකම් ස්විමින් පූල් වල නාන්න යන්න එපා. ඉයර් රින් එක තෝරගනිද්දි පවා ඔයාට ඇලර්ජි නොවන මැටීරියල් එකක් තෝරගන්න වග බලා ගන්න. ඒ වගේම ඔයා දියවැඩියාව තියෙන කෙනෙක් නම් නිවැරදි සීනි පාලනය ආසාදන වළක්වා ගැනීමට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ ලක්ෂණ දියවැඩියාව තියෙන කෙනෙක්ට ආවොත් ඉක්මනටම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ඉතාමත් වැදගත් වෙනවා. ඔයා ඉයර් පියර්ස් කළාට පස්සේ මම කලින් කියපු රතු වීම, ඉදිමීම, රස්නේ වැඩිවීම, සැරව ගැලීම වගේ ලක්ෂණ මතුවුණොත් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙනතුරු සුවින් සතුටින් ඉන්න. අලුත් වීඩියෝ එකක් ඉක්මනින් ලබා ගන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බොහොම ස්තුතියි.